right forklift එකෙන් අද මම ඔයගලන්ට අරන් එන්නේ මේ ඉලෙක්ට්‍රික් forklift එක මේ තියෙන්නේ බැටරි 48 වෝල්ටේජ් මේ forklift එක මේක ඉස්සරහට යන්නේ කොහොමද පස්සට යන්නේ කොහොමද කියලා ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ එක්කෙනෙක් මගෙන් අහලත් තිබුණා මේක කොහොමද drive කරන්න කියලා forward reverse යන්නේ කොහොමද කියලා මම ඒක පෙන්නන්නම් මෙහෙමයි මේ forklift එකේ හරි අපි බලමු මේ බැටරි forklift එකේ forward reverse යන්නේ කොහොමද මූව් වෙන්නේ කොහොමද කියලා මේක drive කරන්නේ කොහොමද කියලා බලමු මගෙන් අහලා තිබුණ අයටත් එක්ක මම මේ කියන්නේ විශේෂයෙන් මේකෙදි මෙන්න මේ පැඩල් එක මෙන්න මේක පෑගුවාම රිවර්ස් එකට යන්නේ ඒ කියන්නේ ඔපරේටර් සීට් එකේ ඉඳගත්තාම වම් කකුල ඔපරේටර් සීට් එකේ ඉඳගත්තාම වම් කකුලෙන් මේ පැඩල් එක පෑගුවාම රිවර්ස් එකට තමයි යන්නේ මේ පැඩල් එක තමයි ෆෝවර්ඩ් එක ෆෝවර්ඩ් යන්න අපි මේ තියෙන මෙන්න මේ පැඩල් එක ඉස්සරහට යන්නේ මෙන්න මේ පැඩල් එක පෑගුවාම හරි මේ පැඩල් දෙකම අතෑරලා නිකන් ඉන්නකොට මේ ෆෝක්ලිෆ්ට් එක යන්නේ නැහැ ස්විච් ඔන් කරලා තිබුණාට යන්නේ නැහැ මොනවත් වෙන්නේ නැහැ එතනමයි හෙල්ලෙන්නේ නැහැ ෆෝක්ලිෆ්ට් එක මේක පෑගුවාම ඉස්සරහටත් ඒ කියන්නේ දකුණු පාදයට අයිති පැඩල් එක පෑගුවාම ඉස්සරහට යන්නේ වම් පාදයට ඔපරේටර් සීට් එකේ ඉඳගත්තාම වම් පාදයට පෑගුවාම රිවර්ස් එකට යන්නේ. ඒ රිවර්ස් එකට යන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හෑන්ඩ් බ්‍රේක් රිලීස් කරලා සීට් බෙල්ට් දාගෙන ඒ වැඩ ටික කරගන්න ඕන. මේක බ්‍රේක් පැඩල් එක. හොඳට බලා ගන්න. හරිම ලේසි මේක. එන්ජින් ෆෝක්ලිෆ්ට් වලට වඩා ගොඩාක් පහසුයි මේක. යන්න එන්න වැඩ කරගන්න හරිම ස්මූත්ලි කරන්න පුළුවන්. මේ පැඩල් එක තමයි රිවර්ස් පැඩල් එක. මේක තමයි ෆෝවර්ඩ් පැඩල් එක. මේක බ්‍රේක් පැඩල් එක මෙන්න මේක. මේක පෑගුවාම බ්‍රේක්, මේක පෑගුවාම ඉස්සරහට, මේක පෑගුවාම රිවර්ස් එකට. අනිත් ඒවා ජොයිස්ටික් ඕගොල්ලෝ දන්නවා. දැන් මේකෙදි ඕගොල්ලෝ එන්ජින් ෆෝක්ලිෆ්ට් එක පුරුදු වෙලා ඉන්නවනම් හරිම ලේසි මේක එලවන්න. මේක ඔපරේට් කරන්න හරිම පහසුයි. මේක ඩ්‍රයිව් කරන්න හරිම පහසුයි. මේ තියෙන්නේ හරි. දැන් ඔයගොල්ලෝ ඒක දන්නවනේ. මෙන්න මේ ෆෝක්ලිෆ්ට් එකේ මම මේ කියන්නේ අනිත් එක තමයි මේ ලින්ඩි වර්ගයේ මෙන්න මේ ඉලෙක්ට්‍රික් ෆෝක්ලිෆ්ට් වල මෙන්න මේක තමයි රිවර්ස් එකට තියෙන්නේ. එතකොට හයිස්ටර් එකේ මේක නෙමෙයි. හයිස්ටර් ඉලෙක්ට්‍රිකල් ෆෝක්ලිෆ්ට් එකේ ස්විච් එකක් තියෙනවා ෆෝවර්ඩ් රිවර්ස් දාන්න. ඒක මම පෙන්නන්නම් ඕගොල්ලන්ට. තවත් ෆෝක්ලිෆ්ට් වල නොයෙකුත් ක්‍රම වලට තියෙනවා. ඉලෙක්ට්‍රික් ඒවා තමයි මෙහෙම වෙනස් වෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ බය වෙන්න එපා මේක හරිය ලේසි මේ ඉලෙක්ට්‍රික් ෆෝක්ලිෆ්ට් පාවිච්චි කරන්න. මොකද අත්දැකීමෙන් මම කියන්නේ මම ඔය හැම එකම පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන් ලංකාවේ එන්ජින් ටච් තියෙන ඒවා අර ගියර් මැනුවල් ගියර් තියෙන ඒවා පාවිච්චි කරලා ඕගොල්ලෝ රටාවොත් ඕගලන්ට ඒ එක්ස්පීරියන්ස් එකෙන් මෙහෙ වැඩ කරන්න නැතිනම් ඕගලන්ට හරිය ලේසි. පහසුවට කරගන්න පුළුවන්. ඒක නිසා රයිට්